ජනපති මෙහෙවරක සද්දින මතකය. එළඹෙමින් පැවතියේ තවත් අසිරිමත් නත්තලක උදාවයි. ගරු ජනාධිපතිතුමා නත්තල් සතිය ආරම්භ කළේ මෙදින පස්වරුවේ යාපනයේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවයට සහභාගී වෙමින්. දශක 3කට පසු උතුර යලි සුපුරුදු ජීවිතයට හැඩගැසෙමින් පවතින අවධියක රාජ්‍ය නත්තල් උත්සවය මෙවර උතුරේ පැවැත්වීම ශ්‍රී ලංකාවේ නව සංහිඳියා පිළිවෙත ඉදිරි පියවරක් තැබීමක් ලෙසින් ලෝකය දකිනවා. රටේ ජනතාවගේ නිදහස සාමය හා සංහිඳියාව සඳහා එකතු වෙන්න. මේ රටේ දුගී බව දුප්පත්කම නැති කරන්න සියලු දෙනා එකතු වෙන්න. මේ රට සංවර්ධනය කරන්න එකතු වෙන්න. මේ රටේ නැවත යුද්ධයක් ඇති නොවීමට කටයුතු කරන්න සියලු දෙනා එකතු වෙන්න. මේ උතුම් නත්තලේ මේ රටේ ජනාධිපතිවරයා විදියට ප්‍රධාන මහජන සේවකයා විදියට මම රටේ ජනතාවට දෙන පණිවිඩය එයයි. මෙදින පස්වරුවේ ගරු ජනාධිපතිතුමා වසර 25ක් තිස්සේ අවතන් කඳවුරුවල වෙසෙන උතුරේ ජනතාව හමු වීමට ගියා. මේ එම කඳවුරු අතරේ එක් කඳවුරක් පමණයි. ජනතාව ඔවුන්ගේ දුක්කම් කටළු ජනාධිපතිතුමාට පැවසුවා. ඉතා ඉක්මනින් ජනතාවගේ ගැටලු විසඳන බවට ජනාධිපතිතුමා ඔවුන්ට පොරොන්දු වුණා. දුක සැප කුමන්දා අසන්න නිරිදෝ වෙන කොයින්දා. දෙසැම්බර් 21 වෙනි සඳුදා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම මෙදින එම දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ සීමා මායිම් තුළ නොරැඳී රටේ සංවර්ධනය වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් ඉටු කිරීමට සියලු නිලධාරීන් කැපවිය යුතු බවයි. මෙදින පස්වරුවේ ජනාධිපතිතුමා කොළඹ මහනගර සභාවට වසර 150ක් සපිරීම නිමිත්තෙන් නගර සභා කාර්ය මණ්ඩලයේ සමාජිකයින්ට උපහාර පුද කිරීමේ උත්සවයට සහභාගී වුණා. මහනගර සංවර්ධන සඳහා නව රාජ්‍යය තම දැවැන්ත සැලැස්ම එළඹ ජනවාරි 8 වනදා ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. දෙසැම්බර් 22 වන අඟහරුවාදා මනුෂ්‍යත්වයේ පිරි සමාජයක් ගොඩනැගීමේහිලා ලෝපවතින උත්තම සංවිධානය බාලදක්ෂ ව්‍යාපාරයේ බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙදින පැවති ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්. මෙහිදී ජනාධිපතිතුමා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී සේවාව අගයමින් විශේෂ සමෘතුලිනයකින් පිදුම් ලැබුවා. පරිසරයට හිතෙති ජනාධිපතිතුමා වත්මන් පරිසර ගැටලු පිරික්සීමේ විශේෂ සාකච්ඡාවට මෙදින ජනාධිපති කාර්යාලයේදී සහභාගී වුණා. ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමේ දැවැන්ත වැඩපිළිවෙලට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. මහවැලියට මහත්සේ ඇලුම් කරන ජනාධිපතිතුමා මෙදින නෙළුම් පොකුණ රංගහලේ පැවති මහවැලි ප්‍රතිභා කලා මංගල්‍යයට සහභාගී වෙමින් මහවැලි සංවර්ධන සංස්කෘතියේ නව පරපුරේ දරුවන්ගේ කලා කුසලතා ඇගීමට ලක් කළා. මහවැලි මහා මහෝකය මහා සංස්කෘතික ප්‍රාතිහාර්යයක් බව මෙහිදී පැවසුණා. නත්තල් අසිරිය නන්දෙසින් දිස්වන වටපිටාවක ජනාධිපතිතුමා මෙදින ජනාධිපති ලේකම් කාර්යාලය සංවිධානය කළ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති කැරොල් ගීත ප්‍රසංගයකින් සහ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගී ගායනාවන්ගෙන්ද උත්කර්ෂවත් වුණා. දෙසැම්බර් 23 වන බදාදා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජින පවා පළඳින්නේ ශ්‍රී ලංකාවේ මැණික් ආභරණ බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙදින පස්වරුවේ මැණික් ව්‍යාපාරිකයින්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමය සමග පැවති සාකච්ඡාවකදී මැණික් ගැරීම සඳහා කිසිදු විදේශීය සමාගමකට ශ්‍රී ලංකාව තුළ ඉඩකඩ ලබා නොදෙන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. 2015 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ තෑග ප්‍රධානෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙදින පස්වරුවේ පැවැත්වුණේ කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී. රාජ්‍ය නායකයින්ට පමණක් පිරිනැමෙන ගෞරවනීය කළුපටි 9 වන ශ්‍රේණිය නම් සම්මානයෙන් ජනාධිපතිතුමා මෙහිදී පිදුම් ලැබුවා. මෙදින රාත්‍රියේ ජනාධිපතිතුමා සිරිමත් නත්තලට සහ උදාවන නව වසරට සූදානම් වන කොළඹ නගරයේ ජනතාව හමු වීමටත් ඔවුන්ගේ උද්‍යෝගය දැක බලා ගැනීම සඳහා සංචාරයක නිරත වුණා. ඒ අතරතුර අවුරුදු පොලකට සහභාගී වී ජනතාව සමග සුවද පිළිසතරකයේ දෙන්නත් ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. දෙසැම්බර් මාස 24 වෙනි බ්‍රහස්පතින්දා උඳුවප් පොහොයේදී තිබුණේ මේ දිනයි. රාජගිරියේ සදහම් සෙවණු ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ පොහෝ දින ධර්මදේශනය ශ්‍රවණය කිරීමට ජනාධිපතිතුමා සහභාගී වුණා. අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. මෙදින පස්වරුවේ ජනාධිපතිතුමා මහනුවර කටුගස්තුවට පැවති මිලාදුන් නබි ජාතික උත්සවයට සහභාගී වුණා. එහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ ලෝ පහළ වූ ශ්‍රේෂ්ඨ ආගමික නායකින් තම ආගමේ දැක්ම බවට පත් කරගත්තේ ලෝකයේ වඩාත් යහපත් සමාජයක් බවට පත් කිරීම බවයි. අප රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කළ ඓතිහාසික 2015 වසර කෙමෙන් අතීතයට එක් වෙමින් පවතිනවා. උදාවන නව වසරේදී අප නැවත හමු වෙමු. ඔබ සැමට සුබ නව වසරක්. ජනපති මෙහෙවරක සද්දින මතකය.